මට අපේ නැන්දා ගෙනල්ලා තිබුණා ඒ විදේශගත වෙලා ඉඳලා එනකොට පොඩි හાર્ට් එකයි ලොකු හાર્ට් එකයි බයින් කරලා හදපු සමරු පොතක්. ඔය සමරු පොත මගේ හෙලියන්ට මගේ යහළුවන්ට දීලා ඊට පස්සේ මම දුන්නා උසස් පෙළ කරන අපේ අයියලා ටිකකට ලියලා දෙන්න කියලා අක්කලටයි අයියලටයි. හැබැයි එක අයියා කෙනෙක් ඒ කාලේ කසුන් දැන් වගේ ෆෝන්ස් නෑ. දැන් වගේ ඡායාරූප අරගෙන බලාගෙන ඉන්න බෑ. ඒ අයියා ඇඳලා තිබුණා කර්ලි කොණ්ඩේ විසිරිච්ච මගේ රූපය. මගේ රූපය ඇඳපු අයියා ලියලා තිබුණේ හැමදාම සතුටින් ඉන්න නංගි කියලා. ඔය විදිහට හරි ආසාවෙන් තිබුණ ඔය සමරු පොතට එක දවසක් කනකොකා හැදුවා කසුන්. මගේ සමරු පොත මට අහිමි වුණා. හැබැයි අදටත් ඒ සමරු පොත මගේ යෙහෙලියන්ටත් මතක ඇති. මට මතකම තියෙන සමරු පොතේ අර අයියා ඇඳපු මගේ රූපයයි.